මේ ලෝකේ සතුටින් ඉන්න කවුද? එතකොට මේ ලෝකේ සතුටින් ඉන්න එක්කෙනා තමයි මේ අතරම පළවෙනි ධානය ගැන කියන්නේ කාමේසු බ්‍රහ්ම විවිච්චේව කාමේ විවිච්ච අකුසල ධම්මේහි සවිතක්කං සවිචාරා විවේකදම් ප්‍රීතිසුඛං පඨමඥාන උපසම්පජ්ජ විහෙරති. අන්න යා රූප ශබ්ද ගන්ධ රස පහෙන් අයින් වෙනවා. අයින් වුණාම මනසට ගොඩාක් ලොකු සතුටකුත් ප්‍රීතියකුත් ඇති වෙනවා කියන පළවෙනි ධානය. ඇත්තටම මේක වෙනවා මේ ඊට මෙහා රූප ශබ්ද ගන්ධ රස පහසින් බැට කනවන කෙනෙක්. ඊට මෙහා මොකද වෙන්නේ? ඒවට ඇලෙනවා, ගැටෙනවා. එතකොට යාට සතුටින් ඉන්න බෑනේ. ඒක සතුටින් ඉන්න දෙන හරිම උත්තරේ දීලා කාමයන්ගෙන් වෙන වෙලා Brahmacharyaව. වීත තණ්හා සද සතෝ. තණ්හාවෙන් අත මිදුණා. තණ්හාවෙන් අයින් වුණා. ආසාව අයින් වුණා. හැමදාම 100ක් තියෙනකොට ඉතින් ඇත්තටම අනිත් පැත්තකේ මේ තණ්හාවට ඉඩ නැහැ නේ 100ක් නැති වුණොත් තමයි අපිට ඒ අරමුණට ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ. ගොඩක්ම හේතු වෙන්නේ 100 නැති එක. අපි මේ වෙන දේ කෙලින්ම ඇත්තක් වෙනවා. 100ක් තිබුණම ඒක මැවීමක්. අන්න එතකොට එයාට මොකද වෙන්නේ? මොකද සංකාය නුවණින් විමසුවා. නිවිල යනවා. ඒ භික්ෂුව නුවණින් විමසුවාම නිවිල යනවා. තස්සනෝ සංකින්ද එයාට කම්පා වීම නැහැ. නිවිච්ච කෙනාට කම්පා වීම නැහැ. කියන්නේ රහතන් වහන්සේට අකම්පිතයි. එයා ඒතකොට රහත් වෙලා තියෙන නුවණින් විමසලා. සමදා සිහියෙන් නැති කාමයන්ගෙන් වෙන් වෙලා ඒ වගේ. සතුටින් ඉන්න කෙනාට මේක ඊළඟට ඇහුවේ කම්පා වෙන්නේ නැත්තේ කවුද කියලා කවුද නුවණින් විමසන ලද භික්ෂුව කියලා කිව්වා 100ක් තියාගන්න ඕන සදා සතු ඊළඟට කිව්වා දෙකලවර දැන මැද නොවෙලෙන්නේ කවුද කියලා ඇහුවා ඒක සෝබන්තම අභිඥාය මජ්ජේමන්තාන ප්‍රඥාවන්තය තමයි දෙකල විශේෂයෙන්ම දෙකලවර දැන මැද නොවෙලෙන්නේ ඔහුට තමයි මහා පුරුෂයායයි කියන්නේ ඔහු තමයි මහා මැහුම ඒ කියන්නේ හෙවත් තණ්හාව තණ්හාවෙන්නේ මේ අරමුණෙන් අරමුණට මහන්නේ ඒක ඉක්මවාගෙන ගියේ ඒතර එක ප්‍රශ්නයයි බුදුහාමුදුරුවෝ මේ විදිහට උත්තර දෙනවා තිස්සමිත්තේය ප්‍රශ්නය අහනවා බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. දීලිවරුණාම එයා සත්‍ය අවබෝධ කරනවා.